සුබ දවසක්. කටක ලග්න ඔබට ලබන්නා වූ 2026 ජූනි මාසයේ කෙසේ වේවිදයි මොහොතක් සලකා බලමු. ලබන්නා වූ ජූනි මාසයේ බොහෝ සුබ ග්‍රහ මාරුවීම් වලින් යුක්ත මාසයක් බව ඔබ දැනටමත් හොඳ ආකාරම දන්නා බව මම දනිමි. මෙයින් වඩාත්ම ඔබට සුබදායක ලෙස බලාපවත්වන්නේ ගුරු ග්‍රහ මාරුව බවත් ඔබට රහසක් නොවනු ඇත. ඔබට මෙතෙක් කල දැනුණු බොහෝ පීඩාවන් මෙම එළඹෙන්නා වූ ජූනි මාසයෙන් පසු නිමවනු ඇත. ඔබේ ආර්ථිකය බොහෝ ශක්තිමත් වනු ඇත. එසේනම් උපායන මාර්ගන් විවෘත වනු ඇත. ඔබේ සිතට වෙනදාට දැනුණු පීඩාව නොදැනී යනු ඇත. අලුතින්ම බලයක් සහ ජාවයක් ඔබට දැනෙනු ඇත. ගේදොර ඉඩකඩම් මිලදී ගැනීම පිළිබඳ සිහිනමවමින් සිටි ඔබට ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇත. එසේම විදේශගත වීමටද මෙම කාලය බොහෝ සුබදායක වනු ඇත. ඔබට විදේශගත ඉගෙනීම් වලට මෙන්ම විදේශගත රැකියාවන්ටද බොහෝ සුබදායක බව කිය යුතු වේ. ජූනි මාසයේ පුරාවටම ඔබට මිල මුදල් ලැබීම අතින් ඉතාමත්ම යහපත් බවක් පෙන්වයි. එම නිසා හැකිනම් ලොතරැයිපත් වාසනාව උරඟා බලන්න. එහෙත් තම ආර්ථිකයට හානියක් නොවන ආකාරයෙන් එම ක්‍රියාවන් යෙදීමට උත්සුක වන්න. ඔබට යම්කිසි ව්‍යාපාරයක නිරත වන්නේ නම් මෙම ව්‍යාපාරය ඉතා උසස් මට්ටමක ගෙන ඒමට ඔබට හැකිවනු ඇත. එසේම රැකියාවක නිරත ඔබටද ඔබේ රැකියාවේ උසස් වීම් ලැබෙනු ඇත. පඩි වැඩි වීම ලැබෙනු ඇත. ඔබේ ජය වර්ණයේ ලෙස ක්‍රීම් පැහැය සහ සුදු සඳහන් කළ හැකි වේ. එසේම ජය අංකය වනුයේ 7 සහ 9 යන අංකයි. ඔබට ජූනි මාසයේ පුරාම මෙම අංක භාවිතා කිරීම තුළින් ජයග්‍රහණය උදා කරගත හැකි වනු ඇත. රෝගාබාධ සැලකීමේදී ඔබට මෙම ජූනි මාසයේදී ධනිස් ආබාධ, කොන්දේ ආබාධ ආදී ඇතිවීමට ඉඩ තිබේ. කෙසේ වුවත් පෙරදාට වඩා මෙම ජූනි මාසය ඔබට බොහෝ සුබදායක බව කිව හැකි වේ. ඔබේ සුබදායක ජූනි මාසය වඩා සුබදායක කර ගැනීම සඳහා හැකිනම් පහත ක්‍රම අනුගමනය කරන්න. හැකි සෑම විටම අසරණ අහිංසක සතුන්ට තමා ගන්නා බත්පතින් පිටක් හෝ ආහාරයට දෙන්න. තම මවට හැකිතාක් උදව් කරන්න. හැකිනම් සෙනසුරාදා සහ බදාදා දිනවල බෝධි පූජාවන්ට සහභාගී වන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම තුන්වර බැගින් සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං යන ගාථා රත්නේ සජ්ජායනා කරන්න. මෙම ගාථා රත්නෙන් ඔබට බොහෝ සිත ශාන්ති උදා වනු ඇත. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණක හෝ ප්‍රයෝජනවත් වූ අයයි සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.